ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ බටහිර වර්ජිනියාවේ පොයින්ට් ප්ලෙසන්ට් නගරය ආශ්‍රිතව ගොඩනැගෙනු අර ප්‍රසිද්ධ අద్భుත පුරාවෘත්තයක් ගැන. ඒ කියන්නේ මොත්මෑන් ගැන. අපිට ලැබුණ විශේෂ මූලාශ්‍රයක් මේ ගැන. මේක ඇවිල්ලා YouTube වීඩියෝ එකක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් වගේ තියෙන්නේ. ඒකේ විස්තර වෙන්නේ එක්කෙනෙක් මොත්මෑන් එක්ක මුහුණට මුහුණ හම්බුණා කියන හරිම පෞද්ගලික බය හිතෙන අත්දැකීමක්. ඉතින් බලමු නේද මේ කතාව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අනිවාර්යෙන්ම අපි බලමු මේ කතාවේදී කොහොමද මොත්මෑන්ව විස්තර කරන්නේ අර ජූලියා කියන මාධ්‍යවේදිනිය මුහුණ දෙනවා කියන ඒ අත්දැකීම මොන වගේද සහ වැදගත්ම දේ තමයි මේ කතාව ඉවර වෙද්දී මොත්මෑන් ගැන තියෙන සාමාන්‍ය අදහස කොහොමද සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ කියන එක. අපේ අරමුණ මේ කතාවේ හරය හරියටම තේරුම් ගන්න එක. හරි. එහෙනම් පටන් ගමුකෝ මුලින්ම අර පුරාවෘත්තේ පසුබිමෙන්. මේ මූලාශ්‍රයේ කියවෙන විදිහට මොත්මෑන් එයා සම්බන්ධ වෙන්නේ අර පොයින්ට් ප්ලෙසන්ට් කියන ප්‍රදේශයට නේද? ඔහයෝයි කෙනවා ගංගා එකතු වෙන තැන. එයාව විස්තර කරන විදිහ ඇත්තටම බය හිතෙනවා. ලොකු ඇඟක්, අඳුරේ පේන රතු පාට ඇස් දෙකක්, ලොකු පියාපත්. සඳේලියත් වහන තරම් ලොකුයි කියලාත් කියනෝ නේද සමහර තැන්වල. ඔව්. ඒ වගේම තමයි ප්‍රදේශ කතාවල් හැටියට නරක දෙයක් වෙන්න යනවා කියන එකේ ලකුණක් පෙරනිමිත්තක් විදිහට තමයි යාව සලකන්නේ. ඊ විස්තරයෙන්ම බයකුයි අබිරහසකුයි පිරුණු වටපිටාවක් මැවෙනවානේ. මේ මූලාශ්‍රයත් ඒක මුලින් අවධාරණය කරනවා. මිනිස්සු අතර තියෙන කතාවල හැටියට එයා විනාශයේ පෙරනිමිතිකරුවෙක්. කතාව පටන් ගන්නත් එතනින්. ඒත් බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊළඟට අපිට මුණ ගැහෙනවා මේ කතාවේ ප්‍රධාන චරිතය ජූලියා. ඇයව හඳුන්වන්නේ හැම දෙම ගැන සැක හිතන තර්කයෙන් බලන මාධ්‍යවේදිනියක් විදිහට. ඉතින් මූලාශ්‍රය කියන විදිහට එයා යන්නේ අර පොයින්ට් ප්ලෙසන්ට් කිට්ටු තියෙන කැලාවට මේ මොත්මෑන් කතාව බොරුවක් මිනිස්සු බය වෙලා හදාගත්ත දෙයක් කියලා ඔප්පු කරන්නමයි. ඒ කියන්නේ අයන්නේ මිත්‍යාව බින්දින්න. ඔව්. අතේ තියෙන කැමරාවක් සහ සද්ද රෙකෝඩ් කරන මැෂින් එකක් විතරයි. ජූලියාගේ අර තර්කානුකූල සැකකාරී විදිහ මෙතනදී හරි වැදගත්. එයා තමයි අර හේතුවාදය විද්‍යාව නියෝජනය කරන්නේ. යන්නෙත් අර අතාර්කිකයි කියලා හිතන දෙයට අභියෝග කරන්න. මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා එයාගේ අරමුණ මිත්‍යා විශ්වාසයේ මීදුම හේතුවාදී එළියෙන් අයින් කරන එක කියලා. ඒ නිසාම තමයි එයාට වෙනවා කියන දේ තවත් බලවත් වෙන්නේ. තර්කයට ලুকু අභියෝගයක් එල්ල වෙනවා වගේ. මෙන්න මෙතනින් තමයි කතාව ඇත්තටම. කුතුහලයේ වැඩි වෙන ටිකක් බය හිතන පැත්තට යන්නේ. රෑ වෙන්න මූලාශ්‍රය කියනවා වටපිටාවේ අමුතු වෙනසක් දැනෙන්න ගන්නවලු. මොන වගේ වෙනසක්ද? ඒ කියන්නේ වාතය බර වෙනවා වගේලු නිශ්ශබ්දතාවය ඇතුලේ මොකක්ද අමුතු ස්ථිතික ආරෝපණයක් වගේ දෙයක් දැනෙනවලු. ඊට පස්සේ එකපාරටම ඇහෙනවලු හදවතටම වදින හරිම දුක්බර විලාපයක්. විලාපයක්. ඔව්. හැම තැනින්ම වගේ ඇහෙන ඇඟේ අතුලටම දැනෙන සීතලක් ගෙන සද්දයක්ලු. ඒ එක්කම අඳුර අතරින් මොත්මෑන් පෙනී ඉන්නවලු. රතු ඇස් දෙක කෙලින්ම ආදිහා බලාගෙන හිතාගන්න පුළුවන් දේ මොහොත. අපෝ ඒක තමයි මේ කතාව හරිම දක්ෂ විදියක ඒ ආත්තිතිය ගොඩනගනවා අර බැල්ම ආත්මයට දැනෙන බරක් වගේ කියන එක අර සද්දේ සිහිය විකල් වෙන තරම් දුකක් ගේනවා කියන එක එවනිකම් විස්තර නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ ඒ හමුවීමේ අසාමාන්‍ය බව මානසිකව කොච්චර බයක් දැනෙනවද කියන එක. හරියටම මේක නිකම් සතෙක් හම්බ වෙනවා වගේ නෙවෙයි ඊට වඩා ගැඹුරු. මොකක්ද අර ප්‍රාථමික බිය කවුස්සනවා වගේ තමයි මේක විස්තර වෙන්නේ. එතනින් පස්සේ ඉතින් දුවනවා. ජීවිතේ බේරගන්න පිස්සුවෙන් වගේ දුවනවා. ඒත් මේ මූලාශ්‍රය විස්තර කරන විදියට ඒක සාමාන්‍ය පැනලා යෑමක් නෙවෙයි. ඒ කියන්නේ ඒක හරියට නිකම්ම සතෙක් පන්නනවා වගේ නෙවෙයි. ඒක දිගටම ගැලවීමක් නැතුව පස්සෙන් එනවා වගේලු. පිටිපස්සෙන් ඇහෙනවලු අර ලොකු පියාපත් ගහන සද්දේ. බය හිතෙන රිද්මානුකූල සද්දයක්. වනාන්තරයක පාරටම පාරවල් හොයාගන්න බැරි වංකගිරියක් වගේ වෙනවලු ඒක. ඇත්තටම බියකරු හීනයක් ඇතුළේ හිරුණා වගේ හැඟීමක්ලු. ඒ පන්නන අතරතුර වෙන දේ තමයි මේ කතාවේ මම හිතන්නේ හැරවුම් ලක්ෂයක් වෙන්නේ. මූලාශ්‍රයේ හැටියට අර බය මැද්දෙම ජූලියා මොත්මෑන් දිහා බලන විදිය ටිකක් වෙනස් වෙන්න ගන්නවලු. වෙනස් වෙනව කොහමද? එයාට හිතෙන්න ගන්නවලු මේ සමහර විට නිකම්ම මිනිකන රාක්ෂසෙක් නෙවෙයි මේ එලිපත්ත බාරකරුවෙක් වගේ කෙනෙක් කියලා. එලිපත්ත බාරකරුවෙක්. ඒ මොකද? අර මිත්‍යා කතාවල පුරාවෘත්තවල එහෙම ඉන්නේ. සාමාන්‍ය ලෝකයයි අර අසාමාන්‍ය සමහර විට භයානක රහස් තියෙන ලෝකයයි අතර සීමාව ආරක්ෂා කරන අය. ජූලියාට දැනන ගන්නවලු මේ සතා මිනිස්සුන්ට දරා ගන්න බැරි තරම් බය හිතෙන අඳුරු රහස් වගේක් රකින්න කෙනෙක් වෙන්න ඇති කියලා. ඒ කියන්නේ අර දුවන ගමන්ම එයාගේ අර මුලින් තිබ්බ අදහස
අර තර්කේ බින්ද වැටෙනවා. හරියටම. ඒ බයත් එක්කම වෙනස් විදියක අවබෝධයක් එනවා වගේ. ඒ නිසා අර පැනලා දිවීමත් නිකම්ම දිවීමක් නෙවෙයි. ඒක හරියට අර තහනම් භයානක දැනුම පැත්තට අගාධයක් දිහා බලන එකේ බය වගේ දෙයක් සංකේතවත් කරනවා. ඒ කියන්නේ එයා ආවේ මිත්‍යාවක් කියලා ඔප්පු කරංග ඒ දැන් එයා ඒ මිත්‍යාව ඇතුළෙන්ම වෙනස් ගැඹුරු තේරුමක් දකිනවා. ඔව් ඒක තමයි මේ මූලාශ්‍රය අපිට කියන්නේ. අර බය එයාගේ තර්කය යටපත් කරලා වෙනම තලයකට එයා වරන් යනවා. ඉතින් අන්තිමට දුවගෙන ගිහින් එයා කොහොම හරි ඇවිල්ලා තියෙන්නේ TNT ඒරියා එකට. ඒ කියන්නේ අර පරණ අතෑරලා දාපු පතරම් ගබඩා තිබ්බ තැනක් නේ දෙවනි ලෝක යුද්ධ කාලේ. ඔව් ජනප්‍රවාදවල කියවෙන්නේ ඒක තමයි මොත්මෑන් ගැවසන තන එයාගේ ගුහාව වගේ තන කියලා. මේ මුලාශ්‍රයේ ඒ තැන හඳුන්වන්නේ හරි අමුතු විදිහට. ඒ කියන්නේ අපේ ලෝකයයි අර අනිත් පේන්නේ නැති ලෝකයයි අතර මායිම හරිම තුනී වෙච්ච තැනක්ලු. ඔව් අන්න ඒක වැදගත්. ඒ වගේ තැනක් තෝර ගැනීමත් මේ කතාවේ තේරුමට තව ගැඹුරක් දෙනවා. ඔය වගේ අතෑරලා දාපු අඳුරු ඉතිහාසයක් තියෙන සමහර විට මොකක් හරි විදිහකින් දූෂණය වෙච්ච තැන් ඔය අద్భుත කතාවල නිතරම එනවා. ඒ කියන්නේ liminal spaces වගේද? හරියටම හරි. ලෝක අතර මායිම් වගේ තැන්. liminal spaces. ඒ කියන්නේ සාමාන්‍ය නීති රීති හරියට වැඩ කරන්නේ නැති අමුතු දේවල් අසාමාන්‍ය හමුවීම් වෙන්න ඉඩ තියෙන අතරමැදි තැන්. මේ TNT ඒරියා එකත් ඒ වගේ තැනක් විදිහට තමයි කතාවේ අර උච්චතම අවස්ථාවට පාවිච්චි කරන්නේ. ඉතින් එතනදී අර ලිමිනල් අවකාශයේ TNT ඒරියා එකේ එයාට තව දුවන්න බෑ හිර වෙලා. මූලාශ්‍රය කියන විදිහට එයා අසරණ වෙලා අර සතා දිහාට හැරෙනවා. හිතාගෙන ඉවරයි කියලා. එතකොට මොත්මෑන් එයා දිහාට පනිනවා. ඔව්. ඒත් පුදුම දේ කියන්නේ පහර දෙන්නේ නෙවෙයිලු. පහර දෙන්නේ නැතුව එතකොට ඒ වෙනුවට ඒ මොහොතේ මූලාශ්‍රය කියන විදිහට මොත්මෑන් එයාට හිතාගන්නවත් බැරි තරම් භයානක දෙයක් පෙන්නනවා. හෙලිදරව් කරනවා. මෙන්න මේක තමයි මුළු කතාවෙම හරය. අර නැවත අර්ථකථනය එන්නේ මෙතනින්. වාර්තා වෙන විදිහට ජූලියා ඒ වෙලාවේ දකින්නේ මොත්මෑන්ම විතරක් නෙවෙයි. එයා දකින්නෝ ගණන් කරන්න බැරි තරම් යථාර්ථයන් ගැල දැක්මක්. ගණන් කරන්න බැරි යථාර්ථයන්. ඒ කියන්නේ මොකද හිතාගන්න තමාරුයිනේ. ඒ මොන වගේ දේවල්ද? මූලාශ්‍රය ඒක විස්තර කරන්න යන්නේ නෑ ඒව මොනවද කියලා. ඒකේ බලපෑම තියෙන්නේ අර අදහසෙම තියෙන බිහිසුණුකම තේරුම් ගන්න බැරි ස්වභාවය. ජූලියා දකින්නේ මනුෂ්‍යත්වයට සම්පූර්ණයෙන්ම ආගන්තුක සමහර විට සතුරු වෙන්න පුළුවන් මවුල් සහගත වෙනත් පැවැත්මේ තල හෝ ලෝක ගොඩක්. ඉතින් ඒ දැක්මත් එක්කම මේ කතාවේ හැටියට මොත්මෑන්ගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයා නිකම්ම විනාශය ගෙන ලකුණක්වත් අහඹු රාක්ෂසයෙක්වත් නෙවෙයි. එයා මේ දරාගන්න බැරි බිහිසුණු යථාර්ථයන්ගෙන් මනුෂ්‍යත්වය ආරක්ෂා කරන භාරකරුවෙක් වෙනවා. ආරක්ෂා කරන කියන්නේ එයා ඒ බයහිතන යථාර්ථයන් සහ අපේ ලෝකයේ අතර බාධකයක් වගේද? ඔව් මේ කතාව කියන්නේ එහෙම දෙයක්. අකමැත්තෙන් වුණත් බය හිතෙන පිළුමක් තිබුණත් එයා ආරක්ෂකයෙක්. අර අවුල් සහගත තත්වයෙන් අපිව වෙන් කරලා තියෙන කෙනෙක්. එතකොට අර එයාගේ බය හිතන පෙනුම, රතුස්, ඒ හැසිරීම, ඒ ඔක්කොම. ඒ කතාවට අනුව ඒක පිටතින් පේන දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ආරක්ෂක භූමිකාවේම කොටසක් අපි වාර භයානක දේවල් වලින් ඈත් කරලා තියන්න ඒ වගේම අපි ඒ ගැන හොයන්න යනවට බය කරන්න පාවිච්චි කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඒක හරිම සංකීර්ණ චිත්‍රයක්. එකපාරටම බයත් හිතෙනවා ඒත් ආරක්ෂාවකුත් දෙනවා වගේ. හරි පුදුමයි ඒක. ඉතින් මේ ලොකු හෙලිදරව්වෙන් පස්සේ මොකද වෙන්නේ? ජූලියාට මුත්මෑන්ට. මුලාශ්‍රයේ කියන විදිහට අර දැක්ම නැති වෙලා යනවත් එක්කම මුත්මෑන් ආයෙත් අඳුරේම නැති වෙලා යනවා. අතුරුදහන් වෙනවා. ඔව් ජූලියා එතනින් එළියට එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක් විදිහට ඇතුළතින්ම කම්පණය වෙලා මුලාශ්‍රය කියනවා එයා ආයි කවදාවත් අර පර නෑම දෙම සැක කරන මාධ්‍යවේදිනියමුනේ නෑලු. ඒ කියන්නේ එයා ආවේ ඇත්ත හොයාගෙන ඒත් හොයාගත්තේ දේ නිසා එයාගේ මුළු දැක්මම වෙනස් වුණා. හරියටම ඇත්ත හොයන්න ගිය ගමන වෙනුවට යාට ලැබිලා තියෙන්නේ අපේ මේ සාමාන්‍ය ලෝකෙන් එහා තියෙන තේරුම් ගන්න බැරි දේවල් ගැන ගැඹුරු කම්පනයක් එක්කෙන බයක් සහ යම් ආකාරයක ගරුත්වයක්.
ඉතින් ඒ අත්දැකීම ඇත්තටම එයා බලාපොරොත්තු වුණු උත්තර නෙවෙයි දීලා තියෙන්නේ. කොහෙත්ම නෑ. එයා ගියේ මිත්‍යාවක් බින්දින්න. නමුත් මූලාශ්‍රයට අනුව යාට මුණ ගැහිලා තියෙන්නේ ඊට වඩා ගොඩක් වෙනස්, ගොඩක් භයානක, ගොඩක් සංකීර්ණ දෙයක්. ජූලියාගේ මේ කතාව මොත්මෑන් පුරාවෘත්තය තවත් ශක්තිමත් කරනවා. හැබැයි ඒක කරන්නේ සම්පූර්ණයෙන්ම අලුත් විදිහකට. ඒ කියන්නේ අර සරල රාක්ෂයා පෙරනිමිත්ත කියන තැනින් එහාට ගිහින්. ඔව්, එතනින් අරගෙන අපේ අවබෝධයෙන් එහා තියෙන අභිරහස් සහ බිහිසුණු දේවල් ගැන සාක්ෂියක්, ඒ වගේම ඒ බිහිසුණු දේවල් වලින් අපිව වෙන් කරන අමුතු භයානක භාරකාරුවෙක් කියන තැනට ගේනවා. ඒකින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ අපි බැලුවේ එක විශේෂ මූලාශ්‍රයක් නේ. ඒක මුත්මෑන් කතාව අරගෙන ඒකට හරිම විශේෂ ගැඹුරු අර්ථකථනයක් දෙනවා. නිකම්ම গুপ্ত සත්‍යෙක් අනතුරක් කියන තැනින්. යථාර්ථය අඳුරු සීමාවන් මුර කරන අකමැත්තෙන් හරි බය හිතන විදිහට හරි යම් ආකාරයක බාරකාරයෙක් කියන තැනට ගේනවා. ඒකත්. ඒ වගේම මේ කතාව අපිව හිතන්න පොළඹවනවා නේද? බය කියන්නේ මොකක්ද? අර නොදන්නා දේ අභිරහස කියන්නේ මොකක්ද කියලා? ඔව්. මූලාශ්‍රයත් සියුම්ම කියනවා වගේ සමහර විට ඇත්ත හොයාගෙන යන්නේක හැමතිස්සෙම පැහැදිලි බවක් සැනසීමක් ගෙන්නේ නැහැ. සමහර විට ඒකෙන් වෙන්නේ අපේ මනුස්ස අවබෝධයේ සීමාවන් මොනවද? ඒ සීමාවෙන් එහා තියෙන දේවල් කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියන එකට මූණ දෙන්න වෙන එක. එහෙනම් අන්තිමට අපි අහන්නන්ගෙන් අහන ප්‍රශ්නයක් ඉතුරු කරමු. මේ මූලාශ්‍රය කියන විදිහට මොත්මෑන් වගේ අය ඇත්තටම බාරකාරයෝ නම් එයාලා ඇත්තටම අපිව ආරක්ෂා කරන්නේ මොන වගේ බිහිසුණු අවුල් සහගත යථාර්ථයන්ගෙන් වෙන්න පුළුවන්ද? එහෙමනම් සමහර විට සමහර දේවල් ගැන නොදැනී ඉන්න එක ඒ නොදැනුවත්කමම ඇත්තටම ලොකු සැනසීමක් ආරක්ෂාවක් වෙන්න බැරිද? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.